දැන් අනුරාධපුරේ පොළොන්නරුවේ ගොවියගේ දරුවා ගොවිතැන අතෑරලා රුපියල් 15000 පඩියට කොළඹ එනවා. ඉතින් ඇයි ඔය කොල්ලට ඔය ඔබතුමාලගේ තියෙන පෞරාණික දේවල් හඳුන්වා දීලා ඇයි ගොවිතැනට හුරු කරන්න බැරි? ඒතකොට ඇයි ඒකට ජාතික වැඩපිළිවෙලක් නැද්ද? තව එකක් මට කල කියන්න ඕනේ මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන එක කාරණාවක් තියෙනවා ලෝකේ ජෛව විවිධත්වය වැඩිම රට මේ රට. මේ රටේ කොස් හැදෙනවා, දෙල් හැදෙනවා, අල හැදෙනවා, බතල හැදෙනවා. බඩගින්න කිසිම මිනිහෙක් මැරෙන්නේ නැහැ. ලෝකේ බඩගින්න කාරණාව හේතු කරගෙන මැරෙනවා නම් අන්තිම මැරෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් මේ රටේ මිනිස්සුන්ට මේක දැනෙන්නවත් නැහැ. දැන් මේ රටේ තියෙන දේ තමයි මේ මානසික තත්ත්වය ළමයින්ගේ වෙනස් කරලා. ඒක පාසල් අධ්‍යාපනය තුලින් වෙනස් කරනවා. පාසලෙන් එළියටම දාන්නේ ලිපිකරුවෙක්. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්. වෛද්‍යවරයෙක්. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක්. කිසිම තැනක මේ කුසිකාර්මික රටේ කුසිකර්ම සඳහා ගොවියෙක් නිර්මාණය කරන්නේ නැහැ. මට කියන්න කුසිකර්ම විෂය මේ කුසිකර්ම රටේ අනිවාර්යද? නෑ. ඒක එල්ලලා තියෙන අර උණ්ඩක පුච්ච වගේ. ඕන වෙලාවක කපලා දැම්මයි. එතනින් නම් මේක මෙහෙම තියෙන්නේ අපි කොහෙද මේක කරන්න හදන්නේ? ලෝකේ හොඳම කුසිකාර්මික රටේ කුසිකර්මය එල්ලලා තියෙනවා. එතනින් පටන් ගන්න ඕනේ. ඒ අභිමානය දෙන්න ඕනේ ඉස්කෝලෙන්. මගේ ඩෙන්ටිටි කාඩ් එකේ තාමත් තියෙන්නේ මගේ ඩෙන්ටිටි කාඩ් එකේ. මගේ රැකියාව වැවිලිකරු. මට වැවිලිකරු කියලා තියෙන ඩෙන්ටිටි කාඩ් එකක් පෙන්නන්න. මේක මම කීයටවත් වෙනස් කරන්නේ නැහැ. ඇයි මේක කුසිකාර්මික රටක්. ඇටයක් බිමට දාපුවම පැලවෙන රටක්. කොස් ඇටයක් බිමට දාපුවම පැලවෙලා රූල්ස් ගහක් වෙන රටක් මම ඉස්සෙල්ලා කියපු කාරණාව. එහෙම රටක ඉපදීමම වාසනාව. මෙන්න මේ හැඟීම මේ රටේ තරුණයන්ට දැම්මොත් ඔවුන් තමන්ගේ ශ්‍රමය විකුණන්න ගඩොල් කපන්න යන්නේ නැහැ. ඔවුන් ගාමන්ට් එකට යන්නේ නැහැ. ඔවුන්ට අපි පෙන්වන්න ඕනේ කුසිකර්මේ ලාභසහගතයි. ලාභසහගතයි කියලා පෙන්වන්න තියෙන්නේ. ඒකට සුවිශේෂී වෙච්චි අපි මේ යෝජනා කරන කුසිකර්මයට මීට වැඩිය රජය අපිට උදව් කළ යුතුයි. අපි මේක අරයි යන්නේ බලහත්කාරයෙන්. කන්දක මහත්තයා කෘෂිකර්මය අනිවාර්ය කරන්නේ කොහොමද? භාෂාවත් අනිවාර්ය නැතුව අපේ රටේ ළමයිට. ඉතිහාසය උගන්වනවද අනිවාර්යෙන්? නෑනේ. ඒ ළමයිට ඕනේ දේ තෝරගන්න දීලා දිනවා. භාෂාව ඉතිහාසයවත් අනිවාර්ය නෑ. හරි. ඕනේ මට දෙන්න. ඕනෑම රටක ඒ රටේ භාෂාවයි වටින්නේ. පැහැදිලිවම. මම ඉන්දුනීසියාවේ, අප්‍රිකාවේ, උතුරු අප්‍රිකාවේ මාළි වලදී අපි සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවේදී එළිවෙච්ච එක දෙයක් තිබ්බා. මොකද්ද? අධිරාජ්‍යවාදීන් රට කල්ලගත්තොත් ඉස්සල්ලාම කරන්නේ භාෂාව මරණ එක. මොකද මේ භාෂාව ඒ සංස්කෘතිය මතයි පෝෂණය වෙලා තියෙන්නේ. සංස්කෘතිය රටේ ප්‍රධාන රැකියාව. ශ්‍රී ලංකාවේ කුසිකර්මය ප්‍රධාන රැකියාව. එඳ බොහෝ වචන කුසිකාර්මික වචන. ඒකයි මම කිව්වා මේවා විහිළුවට ගන්න එපා කියලා. තෑගි සඳහා භෝගයි අපි අරන් ගියේ. තෑගි සඳහා භෝග. පැලයක් දෙන්න. ඔව් භෝග අරන් ගියේ. අද බිස්කට් පැකට් එකක් කඩා අරගෙන ගිහිල්ලා අපි තෑගි භෝග ගෙනිච්චලු. ඒතකොට බිස්කට් පැකට් එක නට්ටෙන් කඩලාද ගෙනිච්චේ. මං අහන එක භෝගයක්ද? ඊට පස්සේ අපි කියනවා අගහිඟ නැති සමාජය. ඒ කියන්නේ කන්නේ අගේදී හිඟයක් නැතුව බඩු තියනවා නම් ගෙදර අගහිඟ නැති සමාජය. යලමහ කියන කන්න දෙක හඳුනන්නේ නැති සමාජයක අගහිඟ නැති කියන වචනට අර්ථයක් දෙන්න පුළුවන් වෙයිද? ඉතින් භාෂාව කුසිකර්මයේ මතයි පදනම් වෙලා තියෙන්නේ. අපි දන්නවා දඹුලු ගිහිල්ලා තලගොයි මරාගෙන එනවා. දඹුලු ගිහිල්ලා කවදාකවත් තලගොයෙක් මරා එන්නේ නැහැ. දඹුලු ගිහිල්ලා එන කට්ටියට තලගොවියෝ තල ටික විකුණ ගන්න පාරට ඇවිල්ලා ඉන්නවා. එහෙනම් අර මහා සදහැවත් බෞද්ධයා අර ගොවියා මරලා හෙට්ටු කරලා අඩු ගහනට අරන් එනකොට තල ටික ඒ තලගොයියා මරාගෙන එන්නේ. ඉතින් දඹුලු ගිහිල්ලා තලගොයිත් මරා එනවා කියන්නේ මේකයි. මේ අපේ භාෂාවේ මේ තියෙන මේ හැංගිච්ච දැන් අදලා ගත්තාම අපේ සංස්කෘතිය නැවත අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් භාෂාව වැදගත්. තාමත් ලංකාවේ කෙම් ක්‍රම භාවිතා කරලා කෘෂිකර්ම මාන්තයට ගලප ගන්න පුළුවන් දේවල් යොදා ගන්න පුළුවන් කෙම් ක්‍රම. කෙම් විද්‍යාත්මකයි. මේ විද්‍යාව හෙලි කරන්න මගේ ලොකු අකමැත්තක් තියෙනවා. ඒ විද්‍යාව හෙලි කරොත් එහි තියෙන රහස්‍ය බව නැති වෙලා ගියොත් එහි බලය කියන්නේ එහි තියෙන වටිනාකම නැති වෙන්න පුළුවන්. උදාහරණයක් එකක් කිව්වොත් මීයෝ කනවා නම් කුඹුරේ මීයෝ කන වෙලාවට උහුට කරන්න තියෙන එක දෙයයි. කුකුලා අන්ලන්න කලියෙන් වතුර ඇලක් ගාව තියෙන මී ගහක් ගාවට ගිහිල්ලා මී ගහේ හතර පැත්තට වැඳලා උතුරු පැත්තේ පොත්තෙන් උඩ ඉඳලා පල්ලෙහාට පොතු කෑලි 46ක් අරගෙන ඇවිල්ලා කොටලා වංගිජෙත් දාලා කුඹුරට විසි කරන්න. පොතු මීයන්ට විසයි. විස වැඩිම වෙලාව තමයි උදේ පාන්දර කුකුල අන්ලන්න ඉස්සෙල්ලා බ්‍රහ්ම මූර්තිය. බ්‍රහ්ම මූර්තියේ සාකයකට උඩට වේගයෙන් වතුර දින වෙලාව. වතුර ඇලක් ගාව තියෙන මී ගහකට යන්න කිව්වේ වේගයෙන් වතුර වැඩිපුර යන වෙලාව හොයාගන්න. උත්තේජනය කරන්න ගහට වඳින්නේ හතර පැත්තට ඒකයි. එයින් පස්සේ උතුරු පොත්තේ තමයි විස තියෙන්නේ ඕනෑම සාකයයි කාන්නම් බලයේ තියෙන උතුරේ. එඳා ඒ පැත්තේ පොත්තෙන් උඩ ඉඳලා පල්ලෙහාට ගන්න කියන්නේ පල්ලෙහා ඉඳලා උඩට ගත්තොත් පොත්තේ විස උඩට ඇදලා යන වේගය වැඩි ඇදලා යනවා. උඩ ඉඳලා පල්ලෙහාට ගන්නේ තවත් විස වේගයකට එක්කව වෙනවා. පොතු කෑලි 46ක් ගන්න කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ගහක් හැදෙන්නේ දවස් 92යි. මාර්තු මාසයේ 21 ඉඳලා ජූනි 21ට දවස් 92යි. එතකොට සාකයක් හැදෙන්නේ දවස් 92යි. ඒ 92කින් මේ ප්‍රශ්නේ එන්නේ දවස් 46යි. ඒකෙන් භාගයයි. ඒ ඉඳන් තමයි පොතු කෑලි 46ක් ගන්නෙ. එතකොට මෙන්න මේ වාගේ විද්‍යාත්මකයි හැම කෙමක්ම. කාගේ හරි කටුවක් මාළු කටුවක් කුකුරේ හෙර වුණොත් ඔහු වේදනාවෙන් ඉන්න වෙලාවට අපිට කරන්න තියෙන්නේ අර සිදුවීම මතක් කරලා බෙල්ල අත ගන්න එක විතරයි. කටුව යනවා. මේ තමයි කෙම.
හැබැයි ඒකේ කටුව යන්නේ නැහැ. උගුරේ කටුවක් හිතුරු එන්නේ නැහැ කවදාකවත්. උගුර හැදලා තියෙන කටුව නවතින නෙමෙයි. පල්ලෙහාට යන්නේ. හැබැයි ඔහුගේ මනසේ තියෙනවා කටුව උගුරේ තියෙනවා කියලා. ඔහුට දෙන්න තියෙන මානසික ප්‍රතිකාරය. ඒ මානසික ප්‍රතිකාරය තියෙන මේකේ මාරා.